වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලට සේෆ්ටි ආරක්ෂිත බ්‍රේක් සිස්ටම් එකක් ගැන නවීන බ්‍රේක් සිස්ටම් එකක්. ඉතින් ABS තාක්ෂණයේ ABS කියන්නේ නවීන බ්‍රේකින් සිස්ටම් එකක්. කොහොමද වැඩ කරන්නේ කියලා වීඩියෝ එකේ දිගටම කතා කරනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. ඉතින් වර්තමානයේ දකින්න එන බ්‍රේකින් සිස්ටම් තමයි මැකැනිකලි බ්‍රේක්, හයිඩ්‍රොලික් බ්‍රේක්, ඒත් එක්කම වායු සම්පීඩන බ්‍රේක්, එයාර් බ්‍රේක්, ඒත් එක්කම මෝටර් රථවලට නවීන තාක්ෂණයෙන් ආපු සෙන්සර් ක්‍රමයට වැඩ කරන බ්‍රේකින් සිස්ටම් එකක් තමයි ABS කියන්නේ, ඇන්ටි ලොක් බ්‍රේකින් සිස්ටම්. ඉතින් මේ කෙටි වීඩියෝ එකක් දානවා. කෙටි වීඩියෝ එකේ තියෙනවා බලන්න. ඉතින් ABS බ්‍රේකින් සිස්ටම් එනවා Toyota, Honda, Nissan, Benz හයිබ්‍රිඩ් වලට එන්නේ. ඉතින් කොහොමද වැඩ කරන්නේ කියලා කියන්නම්. ඉතින් වර්තමානයේ පවතින බ්‍රේකින් සිස්ටම් අපි 80ට 90ට 100ට වගේ ගිහිල්ලා ඉස්සරහා බාධකයක් තියලා බ්‍රේක් කරොතින් සාමාන්‍යයෙන් කඩ බ්‍රේක් කරන්න ඕනි. ඒත් සේෆ්ටියක් නෑ සමහර විට. කියන්නේ ස්ටීරියන් වීල් එක කැපෙන්න පුළුවන්, වාහනේ කන්ට්‍රෝල් නැති වෙන්න පුළුවන්. ඒත් එක්කම සේෆ්ටි විදිහට තමයි මේ ABS තාක්ෂණයේ ABS බ්‍රේකින් සිස්ටම් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ABS බ්‍රේකින් සිස්ටම් සෙන්සර් ආකාරයට වැඩ කරන්නේ. ඉතින් මෝටර් රථය බාධකයක් ළඟ බ්‍රේක් කරනකොට දුර තියා කඩ තමයි බ්‍රේක් සිස්ටම් වදින්නේ. කඩ තමයි බ්‍රේක් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ ආකාරයට වේගය පාලනය කරගන්න පුළුවන්. වාහනේ හොඳට කන්ට්‍රෝල්. ඉතින් වර්තමානයේ පවතින බ්‍රේකින් සිස්ටම් එක්ක ABS බ්‍රේකින් සිස්ටම් ගොඩක් සේෆ්ටි බ්‍රේකින් සිස්ටම් එකක්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙනවා වර්තමානයේ පවතින බ්‍රේකින් සිස්ටම් හා ABS බ්‍රේකින් සිස්ටම් අතර වෙනස ඔයාලට බලා ගන්න පුළුවන් මේ දාන වීඩියෝ එකේ. When the driver fully applies the brakes in a vehicle without the anti-lock brake system, the brakes can lock. This causes the wheels to stop turning, which makes the tires skid. Skidding tires have very little grip and are not effective at stopping or turning the vehicle, so the driver may be unable to take evasive action. With ABS, when the driver fully applies the brakes, the system uses sensors to detect any brake lockup and rapidly pulses that brake to prevent it from locking. This helps to prevent skidding so the tires can maintain grip. It also helps to allow the vehicle to be steered around obstacles while braking. One way to think of ABS is allows braking and steering.